අයිබෝන් සුබ දවසක් ලිපිකරුවා නාලිකාවට අදත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසෙත් ඔයාලත් එක්ක කතා කරන්න ආවේ ඔයාලට ලැබෙන පාරිතෝෂික දීමනාව එහෙම නැත්නම් ග්‍රැටිවිටි එක කියලා කියන්නේ අන්න ඒ ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕන මේ පාරිතෝෂික දීමනාව අපිට ලැබෙන්නේ රාජ්‍ය සේවයට නෙවෙයි අර්ධ රාජ්‍ය සේවය වැඩ කරන අයට පෞද්ගලික අංශය අයට මේ පාරිතෝෂික දීමනාව හිමි 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත යටතේ තමයි නීතිගත වෙන්නේ. එහි තමයි මේ පනතේ තමයි මේක ගෙවන විදිය උපදෙස් සියලු දේ ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් අපි හොඳයි බලමු මේ පාරිතෝෂික දීමනාව කොහොමද අපිට ලැබෙන්නේ, කොහොමද ඒකට සුදුසුකම් ලබන්න ඕන, මොනවද කොන්දේසි කියලා අපි සලකා බලමු. ඉතින් මේ පාරිතෝෂික දීමනාව කියන්නේ අපිට ඇත්තටම ආයතනයෙන් ලැබෙන තෑග්ගක් කියලා කිව්වොත් නිවැරදි. හැබැයි තෑග්ගක් කිව්වට මේක අනිවාර්යෙන් දිය යුතු තෑග්ගක්. නීතිමය වශයෙන් ආයතන විසින් සේවයෙන් අස්වලා යන සේවකයට දිය යුතු තෑග්ගක් විදිහට තමයි මේ පාරිතෝෂික දීමනාව අපිට අර්ථකථනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින්දි මෙන්න මේ පාරිතෝෂික දීමනාව සේවකයාට හිමි වෙන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි සේවකයෙක් ආයතනයක වැඩ කර ඉන්න ගමන් මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාම යන්න පුළුවන්. නැත්නම් ඉල්ලා අස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නෛතික හේතුවක් මත සේවය අවසන් කරන්න පුළුවන්. මේ ආදී ඕනම විදියකට සේවය අවසන් කරපු සේවකයෙකුට තමයි මේ පාරිතෝෂික දීමනාව හිමිවන්නේ. හැබැයි ඒකට කොන්දේසි කිහිපයක්ම තියෙනවා. ඒ කියන්නේ මේ පාරිතෝෂික දීමනාව ගෙවන්නේ ආයතනයේ එක දිගට අඛණ්ඩව අවුරුදු 5කට වැඩි සේවා කාලයක් ගත කරපු සේවකයන්ට. ඒ කියන්නේ අවුරුදු 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඒ ආයතනයේ සේවය කරලා තියෙන්න ඕන. අන්න එහෙම සේවකයෙක් අස් වෙලා යන වෙලාවක, මිය යන වෙලාවක මෙන්න මේ පාරිතෝෂික දීමනාව හිමි වෙනවා ඒ සේවකයාට. ඒ වගේම යම්කිසි වෙලාවක මේ සේවය අවසන් කරන දිනේ සිට ආපස්සට අවුරුද්දක් ගත්තම පෙර මාස 12ක් ඇතුළත ඔහු රාජකාරී කළ ආයතනයේ සේවයේ නියුතු සේවකයන් අවම වශයෙන් 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්න ඕන. අන්න එහෙම සිටියනම් තමයි ඔහුට මේ පාරිතෝෂික දීමනාව ගෙවන්න පුළුවන්. ආයතන සිදු වෙනවා. එතකොට මේ පාරිතෝෂික දීමනාව ඔහුට ලබා දෙන්න. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් ඇති සමහර වෙලාවට නුදුනවත් අයට දැනුවත් වෙන තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මම කිව්වා වගේ ඔබ පාරිතෝෂික දීමනාව ලැබීමට සුදුසුකම් ලැබීමට අවුරුදු 5කට වැඩි සේවා කාලයක් තියෙන්න ඕන. ඊට අමතරව ඔබ සේවය අවසන් කරන දිනට කලින් මාස 12ක් ඇතුළත ඔබ සේවය කළ ආයතනයේ ආම වශයෙන් සේවකයන් 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතුව ඉන්න ඕන. ඉතින් ඔන්න කොන්දේසි දෙකට යටත්ව තමයි මේ පාරිතෝෂික දීමනාව ගණනය කිරීම සිදු වෙන්නේ. එතෙන්දී ඔබ ස්ථිර සේවකයෙක් විය යුතු නැහැ. ඔබ යම්කිසි ආයතනයක වැඩට එන්නේ නැති ඒ වැඩට ආවම ඔබ සමහරවිට ස්ථිර පත්වීම ලබන්නේ පසුව වෙන්න පුළුවන්. ඔබ මුලින් කොන්ත්‍රාත් පදනම මත හෝ එහෙම නැත්නම් අනියම් පදනම මත తాවකාලික සේවකයෙකු වශයෙන් සේවය කරන්නේ නැති. හැබැයි ඔබ අර්ථසාධක අරමුදලට දායක වූ දිනය තියෙනවනේ. ඔබේ ආයතනයෙන් ඔබ අර්ථසාධක අරමුදලට දායක කරගතිපු දිනය තියෙන්නේ. අන්නේ දිනේ සිට තමයි ඔබගේ සේවා කාලය ගණනය කරන්නේ. එහෙම නැතුව ඔබ ස්ථිර වූ දවසේ ඉඳලා නෙවෙයි. ඔබට අර්ථසාධක අරමුදල දායකත්වය ලැබුණු දිනේ සිට තමයි මේ පාරිතෝෂික දීමනාවේ සේවා කාලය ආරම්භ වෙන්නේ. නො විදිහට තමයි ගණනය කිරීම කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔබ 2000 යම්කිසි ආයතනයක සේවයට එනවා. හැබැයි ස්ථිර සේවක විදිහට නෙවෙයි, අනියම් සේවක විදිහට 2000 ජනවාරි වල එනවා කියන්නේ. ඒක අපි ලේසින් මේක ලියා ගන්න. ජනවාරි වල එනවා. ඔබට ඊට පස්සේ ස්ථිරපත් වීමක් හම්බ වෙනවා 2002. 2002 තමයි ඔබ ස්ථිර කරන්නේ. ඔබ ඊට පස්සේ 2015 සේවයෙන් ඉල්ලා අස් වෙනවා. උපකල්පනයක් කරමු. එතකොට ඔබේ සේවා කාල ගණන් ගන්නේ ස්ථිර වුණු අවුරුද්දේ ඉඳලා නෙවෙයි. ඔබ සේවයට වාර්තා කරේ 2000 ජනවාරි වල. අන්නේ ජනවාරි වල ඉඳලා. හැබැයි ජනවාරි වලත් ඔබේ වැටුපෙන් සේවක අර්ථසාධක අරමුදලට
දායකත්වයක් ලැබී තියෙනවා. අන්නේ දායකත්වය ලබා දුන්නු දින සිට තමයි ඔබේ සේවය ආරම්භ වෙන්නේ. අන්න එතකොට ඔයාට පුළුවන් අන්නේ 2000 ඉඳලා 2015 වෙනන් අස් වෙන්නේ 2015 දක්වා වූ කාල සීමාවටම ඔයාට පුළුවන් පාරිතෝෂික දීමනාව ගෙවන්න. ඒ ගෙවීමේදී ඔබේ ආයතනයේ එතකොට ඔබ 2015 වැඩ අවසන් කරනවා නම් 2015 අවසන් කරද්දී ඔබ ආයතනය තුල සේවකයන් 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්න ඕන අවුරුද්ද කාලයක් තුල. ඉතින් හරි. දැන් අපි බලමු මේක ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ ගණනය කිරීම කරන්නේ ඔබ අවසන් වරට ලද වැටුප. ඒ කියන්නේ දල වැටුප. මේක දල වැටුප කිව්වම සමහර ආයතන වල විවිධ විදියට ඔක ගන්නවා. දල වැටුපට අයිති වෙන්නේ ඒකාබද්ධ වැටුප. ඊට පස්සේ ජීවන වියදම් දීමනාව. සමහර ආයතනවල ජීවන වියදම් දීමනාව ගන්න ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි අලවන්ස් එකක් කියලා එකක් තියෙනවා. අන්න ඒක ගන්නවා. සමහර ආයතන මම දන්නවා. ඒගොල්ලෝ ජීවන වියදම් දීමනාව ගන්නෙ නැහැ. ප්‍රොඩක්ටිවිටි අලවන්ස් එක ගන්නවා. මේ මොනවා හරි එක අලවන්ස් එකයි අපිට මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ක්‍රොස් එක සමහර වැටුප් තියෙනවා. දල වැටුප ගත්තම ගොඩාක් දීමනා එකතු වෙලා තමයි දල වැටුප හැදෙන්නේ. නමුත් අපි පාරිතෝෂිකය ගණනය කරද්දී අපිට ගන්න වෙන්නේ ඒකාබද්ධ වැටුප. ඒ කියන්නේ වගේ බේසික් සැලරි ගන්න වෙනවා. ඊට පස්සේ COL එක ඒ කියන්නේ ජීවන වියදම් දීමනාව ගන්න වෙනවා. ඔයාලට වෙනත් allowance එකක් ගෙවනවා නම් ඒ allowance දෙකෙන් එකක් තමයි ඔයාලට මේකට ගණනය කිරීම සඳහා ගන්න වෙන්නේ. අන්න ඒ විදිහට බේසික් එකයි දීමනාවක් ඇතුළුව දල වැටුප අරගෙන ඒකෙන් හරි අඩක් තමයි මේ පාරිතෝෂික දීමනාව ගණනය කිරීම සඳහා ගන්න. සම්පූර්ණ වැටුප ගන්නෙ නැහැ. අවසාන වරට ලද වැටුපෙන් ඒ කියන්නේ අවසාන වරට ලද දල වැටුපෙන් භාගයක් ගන්නවා. ඒ භාගය අරගෙන ඔයා සේවය කරපු සේවා කාලයෙන් වැඩි කරලා අන්න ඒ ගාන තමයි ඔයාට පාරිතෝෂික දීමනාව විදියට හිමි වෙනවා සේවයෙන් අස් වෙලා යනකොට. එහෙම නැත්නම් ඔයා මිය ගියා කියන ඔයා මිය ගියොත් ඔයාගේ උරුමකාරයින්ට ඒ දීමනාව ලබා දීමට ආයතනය බැඳී සිටිනවා. එතෙන්දී ඔයා අස් වෙලා හෝ ඔයා මිය ගිහින් ඔබ සේවය අවසන් කරන දින සිට දින 30ක් ඇතුළත ආයතනය විසින් මෙන්න මේ පාරිතෝෂික දීමනාව ගෙවිය යුතුයි. මේක අනිවාර්ය නීතියක්. ගිය මාසේ කියලා හිතන්න ගිය මාසේ 25 ඔයා සේවයෙන් අස් වෙනවා. එහෙනම් අන්නේ 25 වෙනිදා ඉඳලා දින 30ක් ඇතුළත ඔයාට ආයතනයෙන් මෙන්න මේ පාරිතෝෂික දීමනාව ගණනය කරලා ගෙවීම කළ යුතුයි. එහෙම ගෙවීම කළේ නැත්නම් ඔයාට පුළුවන් ඒ සම්බන්ධව ළඟම තියෙන කම්කරු කාර්යාලයට ගිහිල්ලා ඒ වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මෙන්න මේ විදිහට සමහර ආයතන වලින් මේ පාරිතෝෂික දීමනාව ගෙවීම ප්‍රමාද කිරීම සිදු කළොත් ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් අධිභාරයක් ලබා ගන්න සර්චාර්ජයක් ගන්න පුළුවන්. ඒක ගන්න මෙන්න මෙහෙමයි. ඔයාට මෙන්න මේ පාරිතෝෂික දීමනාව නියමිත දිනය කියන්නේ නයි. ඔයා සේවය අවසන් කළ දවසේ ඉඳලා දින 30ක් ගෙවන දවසට තමයි නියමිත දිනය වෙන්නේ. එතකොට නියමිත දිනය ගෙවලා නැහැ. එතකොට ඔයාට ගෙවනවා මාසයක් ඇතුළත. ඊළඟ මාසය ඇතුළත ගෙවනවා. අන්න එතකොට ඔයාට 110ක අධිභාරයක් ගෙවන්න ඕන. ඔයාට ලැබෙන්න තිබුණ එක ප්‍රමාද වීම හේතුවෙන්. ඒ වගේම මේ ප්‍රමාදය මාස 1කට වැඩි මාස 3කට අඩු ප්‍රමාදයක් නම් 15%ක අධිභාරයක් ඔයාට ලැබෙන්න ඕන ආයතන විසින්. ඒ වගේම නියමිත දින සිට මාස 3කට වැඩි මාස 6කට අඩු නම් 20%ක අධිභාරයක් හිමි වෙනවා ඔබට ආයතන විසින් ගෙවන්න ඕන ඒ ප්‍රමාදය හේතුවෙන්. ඊට පස්සේ තවත් ඔප්ෂන් එකක් තියෙනවා මාස 6කට වැඩි හැබැයි අවුරුද්දකට අඩුයි. මාස 12ට අඩුයි කාලක ඇතුළත මාස 6ට වැඩි මාස 12ට අඩු කාලයක් ඇතුළත ඔයාට මේක ගෙවුවා නම් ඔයාට 125ක අධිභාරයක් ගෙවිය යුතුයි ආයතන විසින්. මේ පිළිබඳව දැනුවත් සිටීම ඔයාට වැදගත්. මොකද ඔයාට මේ වෙනකොටත් සමහරලාට පාරිතෝෂිකය තාමත් හම්බෙලා නැත්නම් ඔයා සේවය අවසන් කරලා ඉන්න කෙනෙක් නම් ඔබට මේක ගොඩක් වැදගත් වෙයි. මේ පිළිබඳව කම්කරු උසාවියේ ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් ඔබට මේ අධිභාරය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ඔප්ෂන් එකක් තියෙනවා. මාස 12ටත් වැඩි කාලයක් ගත කරලා නම් ආයතන විසින් ඔයාගේ පාරිතෝෂිකය ගෙවන්න. ඔයාට තවමත් මාස 12කුත් කාල ගිහිලා තවමත් ඔයාට පාරිතෝෂිකය ලැබිලා නැත්නම් අන්න ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් 30ක අධිභාරයක් ලබා ගන්න අර පාරිතෝෂික මුදලත් සමගම. ඉතින් ඔන්න ඔය විදිහට
මෙන්න මේ පාරිතෝෂික දීමනාව අනිවාර්යෙන් මාසයක් ඇතුළත ආයතනයක විසින් ගෙවන්න ඕන, ගෙවිය යුතුයි. එimhe ගෙවුවේ නැත්නම් ඔබට පුළුවන් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ පිළිබඳව අපීල් කරන්න පුළුවන්. ඔයාලට ලැබිලා නැහැ නියම වෙලාවේ පාරිතෝෂිකය කියලා. මේක මොකද නීතිමය කටයුත්තක්. ඒ නිසා අනිවාර්යෙන් ආයතනයක් විසින් මෙන්න මේ පාරිතෝෂික දීමනාව මේ සේවකයාට ඒ සේවකයා කොන්දේසි සපුරලා තියෙනවා නම් අනිවාර්යෙන් ගෙවීම කළ යුතුයි. මම කතා කරේ මාසික වැටුප් ලබන කෙනෙක් ගැනනේ. මාසික වැටුප් ලබන කෙනෙක් ගෙනන් මම අර කිව්ව විදිහට දල වැටුප දෙකෙන් බෙදලා වැඩ කරපු වසර ගානේ වැඩි කරලා තමයි පාරිතෝෂිකය ගණනය කරන්නේ. අද දින වැටුප් ලබන සේවකයෙක් වුණා නම් කොහොමද කරන්නේ? අන්න එහෙනම් ඔහු දිනකට ලබන වැටුප වගේ 14 ගුණයක් අපි ගන්නවා. දවස් 14ක වැටුපක් ගන්නවා. කියන්නේ අවසාන වරට වැඩ කරපු වැටුපක් තියෙනවානේ. අවසාන වරට ඔහු ලද වැටුපක් තියෙනවා. අන්නේ වැටුප වගේ 14ක් ගන්නවා. දින 14කට වැටුප ගණනය කරලා ඒ 14න් වසර ගාන වැඩි කරලා තමයි දින වැටුප් ගන්න කෙනෙකුගේ පාරිතෝෂිකය හදන්නේ. ඉතින් මම හිතන්නේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති. විශේෂයෙන්ම මේක අරගෙන ආවේ සමහරුන්ට ඇත්තටම මේ පාරිතෝෂික දීමනාව ගණනය කිරීම සම්බන්ධව ගැටලු තියෙනවා. සමහරුන්ට තාම සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා නැත්නම් සේවය අවසන් කරලා ගොඩ දවසක් වෙන්න පුළුවන් තාම පාරිතෝෂිකය ආයතනය විසින් ගෙවලා නැතුව ඇති. එimhe ගෙවලා නැත්නම් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් මේ පිළිබඳව ඉල්ලීමක් කරන්න. ඔයා දැනුවත් වෙන්න. ඔයා සේවය අවසන් කරලා දින 30ක් ඇතුළත ඔයාලට මේ පාරිතෝෂිකය ගෙවිය යුතුයි. එimhe ගෙවුවේ නැත්නම් මම අර කලින් කිව්වා වගේ සර්චාර්ජ් එකක් එහෙම නැත්නම් අධිභාරයක් ඔයාලට ආයතන විසින් ගෙවිය යුතුයි. ඒ පිළිබඳව ඔයා දැනුවත් වෙන්න. ඔයාලට පුළුවන් මේ පිළිබඳව කම්කරු කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තමන්ගේ හිමි පාරිතෝෂික දීමනාව පිළිබඳව. ඉතින් හොඳයි මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න මොනවද තියෙන ගැටලු කියලා. අපි දන්න දෙයක් නම් කියලා දෙන්න. ඉතින් වෙබ් එකට ගියාමත් මේ පනත පිළිබඳව ඔයාලට බලා ගන්න පුළුවන්. 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනාව ගෙවීමේ පනත කියලා සිංහලෙන් ටයිප් කරත් වෙබ් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට සියලු විස්තර මේ පනතේ සඳහන් වෙනවා කොහොමද මේක ගෙවන්නේ කාටද හිමි කොමනවද කොන්දේසි කියලා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඉතින් නැවතත් මතක් කරනවා සාරාංශයක් විදිහට පාරිතෝෂික දීමනාව අවුරුදු 5කට වැඩි සේවා කාලයක් එකම ආයතනයේ සේවය කළ යුතුයි. සේවය අවසන් කරන දිනට අවුරුද්දක කාලයක් ඇතුළත සේවකයන් 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතුව සිටිය යුතුයි. මේ පාරිතෝෂික දීමනාව ලැබීමට හිමිකම් ලැබෙන කොන්දේසි දෙක. ඉතින් ඊට පස්සේ අන්තිමට ගතිපු වැටුපෙන් දල වැටුපෙන් හරි අඩක් වැඩ කරපු වසර ගණනින් වැඩි කරලා තමයි පාරිතෝෂික දීමනාව හදන්නේ. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ වීඩියෝ එක. නැවතත් දවසක මේ වගේම වීඩියෝ එකක් තුලින් අපි හමු වෙමු. අපි කතා කරමු තවත් අපිට ලැබෙන දේවල් අලුතෙන් එන චක්‍රලයක මොනවද කියලා. ඉතින් ඔබට වැදගත් කියලා හිතනවා නම් මේ කතිකාවත අපේ channel එක subscribe කරන්න. ඒ වගේම යටින් තියෙන බෙල් එක ඕල් රින් කරලා තියාගන්න. එතකොට ඔයාට මගේ එන ඕනම වීඩියෝ එකක් අප්ලෝඩ් වුණ සැනින් ඔයාට බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ගිහින් එන්න නැවතත් දවසක හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.